මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ක්ලිනිකල් බ්ලොග් එකක් කොහොමද? එහෙනම් channel එක subscribe කරලම වීඩියෝ එක බලන්න කන්ටිනියු කරමු. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්නත් එපා. Hi, මම කුසල්යා, third year medical student කෙනෙක්. ඉතින් මගේ පායින්පත් මංගල්‍ය වීඩියෝ එක බලලා අල ගොඩක් අය ගැන විස්තර අහලා තිබ්බා. මේ දවස්වල අපේ first medicine appointment එක නිසා ටිකක් විතර busy. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට ඒක ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් අද අපි බලමු clinical life එක කොහොමද කියලා. ඩාන්සින් වලට හරි නැත්නම් ෆන්ක්ෂන් එකකට හරි යරුනම මම ලොකුට ස්කින් කෙයාර් හරි මේකප් හරි කරන කෙනෙක් නෙවෙයි. හැබැයි අයිලයිනර් එකයි ලිප්ස්ටික් ෂුට් එකයි ගෑවම දවසම කොන්ෆිඩන්ස් තියාගන්න පුළුවන් නිසා මම මේ දෙක විතරක් යූස් කරනවා. මේ උදෙන්ම ලෑස්ති වෙන්නේ මුලින්ම ෆැකල්ටි එකට යන්න. වෝඩ් එකට යන්න කලින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ ෆැකල්ටි එකේ. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට බ්ලූ ස්ක්‍රබ් එක අඳින්න පොඩි කලින් දැම්ම තිබ්බ ලොකුම ආසාව දැන් ඉතින් හැබෑ වෙලා තියෙනවා. ඉතින් සර් එනකන් අපි කට්ටියම මේ මෙඩිසින් ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චර් හෝල් එකක් ඇතුලේ වාඩි වෙලා ඉන්නවා. ඉන්ට්‍රොඩක්ෂන් එක ඉවරනාට පස්සේ අපි වෝඩ් එකට ආවා. දැන් නම් මේ ඉන්නේ ස්ටුඩන්ට් රූම් එකේ. වෝඩ් එක ඇතුලේ අපිට ෆෝන් යූස් කරන්න බෑ. පේෂන්ට්ස් ලගේ ඩීටේල් කියන්නේ හරිම පෞද්ගලික දේවල්. ඉතින් ඒවා අපිට සෝෂල් මීඩියා වල පෙන්වන්න බෑ. මෙඩිසින් අපොයින්ට්මන්ට් එකේ ෆස්ට් ඩේ එක උනත් ටිකක් විතර මහන්සි. මොකද මාස 4ක විතර ලොකු වැකේෂන් එකකින් පස්සේ වැඩ පටන් ගත්තේ දැන්. උදේ ක්ලිනිකල් ඉවර වෙලා ලන්ච් එකෙන් පස්සේ හවස අපිට කමියුනිටි මෙඩිසින් ලෙක්චර් එකක් තිබ්බා. 4ට විතර ලෙක්චර් එක ඉවර වුණා. ඉතින් පොඩි බඩගින්නක් ඇවිල්ලා කීල්ස් එකට ආව මොනවා හරි කන්න ගන්න. චොක්ලට් වලට ආස නැති කෙනෙක් මං. ඉතින් කීල්ස් එකට ගියාම හැමදාම ගන්න මේ කෝෆි ෆ්ලේවර් එක තියෙන ඩෝනට් එක. අපිට මුලින් ඉගෙන ගන්න තියෙන පේෂන්ට්ස් ලගේ හිස්ටරි ගන්න විදිය. ඩෝනට් එකත් කාලා වොෂ් එකක් දාලා හැම දැන් ලෑස්ති උනේ වැඩ කරන්න. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඩාන්සින් එක ඇකඩමික් ලයිෆ් එක කොහොමද බැලන්ස් කරගන්නේ කියලා. ඒක ගැන මම ඔයාලට ඉස්සරහද වීඩියෝ එකක් අරන් එන්නම්. ජීවිතේ දේවල් බැලන්ස් කරගන්න ඔයාලා ගාව තියෙන උත්සාහය උනන්දුව කැපවීම ගොඩක් වැදගත්. මේ ඉතින් ඊළඟ දවසේ උදේ මං හිතන්නේ උදේ 6යි කාලා විතර ඇති. අපිට උදේ 6:00 වෙද්දි වෝඩ් එකේ ඉන්න ඕන නිසා උදෙන්ම යනවා. තාම ඉතින් ඉර පායලත් නෑ. හැබැයි ආසාව උනන්දුව තියෙන නිසා ලොකු මහන්සියක් දැනෙන්නෙත් නෑ. ඊන හැබෑ කරගන්න ඕනි නම් අපිට ඒ වෙනුවෙන් මහන්සි වෙන්නම වෙනවා. මේ පේෂන්ට් කෙනෙක් නම් නෙවෙයි. අපි අපේම මෙඩිකල් ස්ටුඩන්ට්ස් ලගේ අතරේ බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරලා ඒක මනින්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් මේ කට්ටියම ලෑස්ති වෙලා ඉන්නේ කමියුනිටි මෙඩිසින් වලට ෆීල්ඩ් විසිට් යන්න. මේ නම් දවල් 1ට විතර ඇති. අපි බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ ඉතුරු ටික පයින් ගියා. ඒ යන අතරමඟදී අපිව අඳුරන කෙනෙක් අපිට පොඩි ලිෆ්ට් එකක් දුන්නා. අපේ මුළු බැච් එකම ගෲප් වලට කඩලා තමයි තියෙන්නේ. ඒ ඉන්නේ අපේ ගෲප් එකට. Hi. මේකෙදී අපේ ගෲප් එකට එක ප්‍රදේශයක සීමා ලකුණු කරලා දීලා ඒ තුල තියෙන ගෙවල් වල සෞඛ්‍යමය දත් එකතු කරලා රිසර්ච් එකක් කරන්න තමයි හදන්නේ. උදේ ක්ලිනිකල් වලදී වෝඩ් එකේ හිටගෙන ඉඳලා දැන් මේ පයින් ඇවිදලා අපේ කට්ටියට නම් හොඳටම මහන්සි වෙලා හිටියේ. මේ බදාදා උදේ කොළ කැඳ එකක් එහෙම බීලා බහු ලෑස්ති වෙන්න වෝඩ් එකට යන්න. මං නම් ඉතින් වෝඩ් එකට යද්දී කොණ්ඩේ උඩට කරලා පීරලා තදට බැඳලා තමයි යන්නේ. එතකොට පිළිවෙලක් තියනවා වගේම හරිම පහසුයි. උදේ 6:00 වගේ වෙද්දි වෝඩ් එකට ගිහිල්ලා අපිට බෙදලා තියෙන පේෂන්ට්ස් ලගෙන් හිස්ටරි අරගන්න ඕන. ඉතින් මේ ලෑස්ති වෙන අතරේ ටට්ටක් ගාලා වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. 12ට වෝඩ් එකේ වැඩ ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට ක්ලාස් තියෙන ස්ටුඩන්ට් රූම් එකේ. ඊට පස්සේ අපි දවල්ට කාලා ආපහු මේ ලෑස්ති වෙන්නේ ටුක් එකක් දාගෙන අපි අර කොම්මෙට් වලට අදාළ ගෙවල් වලට යන්න. ඒ ගිහින් එද්දි හවස 5 විතර වුණා. හැබැයි ඊට පස්සේ ආපහු 6 වෙන්න කලින් යන්න ඕනි කැෂුවල්ටි වලට. කැෂුවල්ටි තියෙනවා අපිට හවස 7 ඉඳන් රාත්‍රී 11 විතර වෙනකම්. ඊට පස්සේ රැට ක්ලාස් එකක් එහෙම වැටුණොත් ඒක 12ක වෙන්නත් පුළුවන්. ඉන්න පේෂන්ට්ස්ලා ගාන අනුව එක වෙනස් වෙන්නත් පුළුවන්. කැෂුවල්ටි 7ට පටන් ගත්තට අපි 6ට වගේ ගිහිල්ලා පේෂන්ට්ස් ලගේ හිස්ටරි අරගන්න ඕන. අපි කට්ටිය මේ ස්ටුඩන්ට් රූම් එකට වෙලා ඉන්නේ සර් එනකන් ක්ලාස් එකක් කරන්න. ඒ අතරේ මං ඔයාලා එක්ක ෂෙයා කරගන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ ඉතින් ආපහු ඊළඟ දවසේ උදේ. එදත් අපි 6:00 වෙද්දී වෝඩ් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. 12ට වෝඩ් රවුන්ඩ් ඉවර වෙනවා. ඊට පස්සේ ආපහු ලෙක්චර්ස්. එදත් අපිට කමියුනිටි මෙඩිසින් ලෙක්චර් එකක් තිබ්බේ.
ලෙක්චර් එක ඉවර වෙලා අපි කට්ටිය මේ පොඩි බඩගින්නට කොහෙද යන්නේ කියලා බලන්නකෝ. ඔව් එදා වැස්ස දවසක්. ඉතින් ඒක හින්දා උණු නෙස්කැෆේ එකක් බොන්න ගියා PNS එකට. ඉතින් ආපහු මේ පොඩින් එකට ඇවිල්ලා බුෂ් එකක් එහෙම දාලා ලෑස්ති වුණේ වැඩ කරන්න ගන්න. මේ ගෙවෙන දවස් කොච්චර අමාරුණත් ඒ උත්සාහය අතහැරගන්න එපා. මොකද පුංචි කාලෙදන් දැකපු හීනෙක යථාර්ථය වැඩි ඈතක නෙවෙයි තියෙන්නේ. ඔයාගේ හීනට යන්න ඔයා වෙනුවෙන්ම කැප වෙන්න. දවසක හීන කියන දේ හැබැයි වෙනවම තමයි. බයි එහෙනම් ඔයාලා හැමෝටම දිගටම මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.